අද අපි බලමු තේමිතුරු ප්‍රයත්න විශේෂයන්ගයක් වෙන ස්වයංක්‍රීයව ශේෂය වැටීම කියන විශේෂාංගය කොහොමද භාවිතා කරන්න කියලා. මේ විශේෂාංගයේ තියෙන මේ විශේෂාංගයේ සිද්ධ වෙන දේ තමයි අපි අපේ පේෂිට් එකේ මන්ත්ලි අපි මාසිකව සැපයුම්කරුවන්ට ගෙවන්න තියෙන ප්‍රමාණය සත ගණන් හෝ රුපියල් කාසි වලින් තියෙනවා නම් මේ කාසි ප්‍රමාණය අපි මගහැරලා අපිට රවුම් වගේක් ගන්න පුළුවන් එක. ඉතින් අපි මුලින්ම යන්න ඕනේ මෙතන මේ settings වලට. ඔයාලට ෆෝන් එකකුත් මේක මේ විදිහටම කරන්න පුළුවන්. ඊට පස්සේ අපි කියන්න ඕනේ මෙතන විශේෂාංග කියන එකට. එතෙන්ට ගිහිල්ලා මෙතන auto round balance ස්වයංක්‍රීයව ශේෂය වැටීම කියන එක inactive කියන මෝඩ් එකේ තියෙන්නේ. අපි මේක ක්ලික් කරාම මේක active වෙනවා. මේක ඇක්ටිව් වුණාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන අපිට අලුත් සෙක්ෂන් එකක් එනවා ශේෂය ස්වයංක්‍රීයව වැටීම කියලා. අපි එතන ක්ලික් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් වැටිය යුතු අගය කියලා ඔන් වෙනකොටම රුපියල් 20 කියන එක තියෙනවා. අනිත් එක ආසන්න විශාල සංඛ්‍යාවට ආසන්න කුඩා සංඛ්‍යාවට කියලා දෙකක් තියෙනවා. ඉතින් මෙතනින් වෙන්නේ මෙතන අපි 20 දීලා තියෙනකොට වෙන්නේ අපි ආසන්න 20 කේට තමයි මේක වැටෙන්නේ. කියන්නේ අපි හිතමු 111ක් අපි පේමන්ට් එක කරන්න තිබ්බොත් ආසන්නම 20 අගය ඇවිල්ලා එන්න ඕනි 100ට හෝ 120ටනේ. එතකොට මෙතන අපි දීලා තියෙන ආසන්න විශාල සංඛ්‍යාවට දුන්නොත් යන්නේ 120ට. ආසන්න කුඩා සංඛ්‍යාවට කිව්වොත් මේක 100ට තමයි වටයන්නේ. එතකොට ඒකෙත් එක්ක වෙනස් වෙන්නේ ඔයගොල්ලෝ ඒ කාසි හිඟද කාසි ඉතිරිද කියන එක. කියන්නේ අපි හිඟ කාසි ඉස්සරහට ඔයාලා වැඩිපුර ගෙවනවද පේෂිට් එකේ තියෙන ගාන වගේ, එහෙම නැත්නම් පේෂිට් එකේ තියෙන ගානට වඩා අඩුවෙන් ගෙවනවද කියන එක තමයි සරලවම මෙතන තියෙන්නේ. ඉතින් අපි ආසන්න කුඩා සංඛ්‍යාවට කියලා දාගමු. එතකොට පේෂිට් එකේ ගානට වඩා අපි අඩුවෙන් තමයි ගෙවන්නේ. මේක සේව් කරගන්නවා. ඊට පස්සේ අපි යමු වෙටු පත්‍රිකාවට. වෙටු පත්‍රිකාවට ගිහිල්ලා බලන්න දැනට මගේ දෙසැම්බර් මාසේ පේෂිට් ටිකක් මෙතන පෙන්නනවා. අපි බලමු ජෙනරේට් කරන පේෂිට් එක කොහොමද මේක වැඩ කරන්නේ කියලා. හරි. දැන් මම print කියන එක ක්ලික් කරනවා. print කියන එක ක්ලික් කරනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ඉදිරියට කාසි කියලා රුපියල් 5ක් දීලා තියෙනවා. ඒ කියන්නේ මේකේ ඇත්ත අගය. ඒ කියන්නේ අපි අංක එකේ අගය බැලුවොත් අංක එකේ ඇවිල්ලා තියෙන්නේ 1465ක් තමයි ශේෂය ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපි ඒ 65 රුපියල් 5ක් ඉදිරියට කාසි විදියට තියලා 1460 එයාට ගෙවනවා. එතකොට රුපියල් 5ක් අපි අතේ තියෙනවා. එයාට ඊළඟ මාසේ ගෙවන්න. එතකොට ඒක ඊළඟ මාසේ පේෂිට් එකේ පෙර මාස ඉතිරි ටික කියන මෙන්න මේ සෙක්ෂන් එකේ මෙතන පෙන්නනවා. ඉතින් අපි ඊළඟ පේෂිට් එකට ගිහින් ඒක බලා ගන්න පුළුවන්. 5100ක් කියලා තියෙනවා මෙතන. එතකොට මේ 5100 ඇවිල්ලා මේ දෙවෙනි අංක දෙක එයාගේ 5115යි තියෙන්නේ. මෙතන 5100 කියන එක රුපියල් 15ක් ඉදිරියට පාසි විදියට ලියාගෙන තියෙනවා. ඉතින් ওই විදිහට තමයි මේ ඊටමස් ඉතිරි අපි ශේෂය වැටීම කියන පීච් එක පාවිච්චි කරන්නේ. එතකොට මේකත් එක්ක අපේ අන්තිම හම්බෙලා තියෙන තවත් පීච් එකක්. ඔයාලට වැටු ගෙවීම් වලට ගිහිල්ලා අදාළ මාසේ සිලෙක්ට් කරලා මෙන්න මේ කෑෂ් කැල්කියුලේටර් කියන එකට ගිහිල්ලා මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයාලා ගෙවන කාසි කියන්නේ ඔයාලා මුදල් පඩි බේරන්න පාවිච්චි කරන කාසි සිලෙක්ට් කරන්න ඕනේ. ඒතකොට මෙතන දැන් 10ට එනකන් සිලෙක්ට් වෙලා තියෙනවා. මම 10 අයින් කරනවා. 20 එතකොට අපි 20 කොළ වලින් උඩ ඒවා තමයි පඩි බේරන්න පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මම මේ ජෙනරේට් කියන බටන් එක ගිහුවම ඔයාලට බලා ගන්න පුළුවන්.
අපි බැංකුවෙන් 5,000 කොළ කීයක් ගන්න ඕනද 10 කොළ කීයක් ගන්න ඕනද 500 කොළ කීයක් ගන්න ඕනද විදිහට ඔයාලට පෙන්නනවා. සහ ඊට අමතරව එක එක්කෙනාගේ පඩිය මොන කොළ වලින්ද බේරන්නේ 10. දැන් මෙයාගේ පඩිය උදාහරණයක් විදිහට 1460යි ඒක 10 කොළයයි 100 කොළයයි 100 කොළ 4යි 20 කොළ 3යි. ඒ විදිහට ඔයාලට සම්පූර්ණ බැංකුවෙන් ගන්න ඕනේ නෝට්ටු ප්‍රමාණය ඉඳන් මේකේ බලා ගන්න පුළුවන්.